හායි ළමයි අද අපි යනවා කොහෙද කියලා බලමු. අපි දැන් ඉන්නේ කුරුණෑගලට කිට්ටුවෙන්. මේ ඉන්නේ මාස්පත. අපි දඹුලු පාරට නේද මේ දාලා තියෙන්නේ. දැන් අපි දඹුලු පාරේ යන ගමන් ළමයි මේ අපි දැන් යන්නේ රිදීගම විහාරය පාරේ මාතලේටලු අපේ හස්බන්ඩ් තමයි එහෙම කියන්නේ. මේ බලන්නකො මේ අපි මැප් එක දාගෙන යන්න. දන්නේ ලංකා දීපයට මොනවා කියනවද? බස් එක මේ උඩ පාරේ යන්න තියෙනවා. මේ කුරුණෑගල බස්. මාර ලස්සන රූට් යන්නේ. මෙන්න මෙතනින් රොටියක් කනවද? මෙතන මම දැකලා තියෙනවා අර මේ මන්සරන්නාද කොහෙද අනේ? වංගු සහිත උඩුබුස්සල්ලා ප්ලාන්ටේෂන් යටවත් ස්ට්‍රීට්. මෙතනින් අපි රොටියක් කාලා යන්න බෑ. අපි මේ යන්නේ කන්දක් උඩ නේද? අර ළමයි මම මේ පාරේ ඇවිල්ලා මේ අර වීඩියෝ එක. ලියා ලොරියා අපි අප කෑවා ළමයි. මම උදේ බඩගින්නේ ඉඳලා තමයි මේ කණිමකට මම ඩයට් කරන්නේ. අපි දැන් රිවර්ස් ස්ටෑන්ඩ් වලට යන පාරේ හැරෙව්වා. හරියට යන ගමන් ඉන්නේ. කලුවර වෙනවා මෙහෙර ඉක්මනට. ළමයි රිවර්ස් ස්ටෑන්ඩ් මේ දින බලන්න සේර ඇල්ල තියෙනවා මානෙකට තරනේ. අසරණේ බබා. ලස්සනයි කියන්න. ලොකු ලස්සන. අපි මෙතන තමයි නවතින්න යන්නේ ළමයි. මෙතන හැබැයි ලොකේෂන් එක ලස්සන වෙයි. පොඩ්ඩක් මේ පැත්තෙනුත් පේනවා හරිම ලස්සනයි. දැන් වෙලාව හවස 5:00ට වගේ ඇති. ඉතින් අපි මෙතන තමයි නවතින්න හිතාගෙන ඉන්නේ. හස්බන්ඩ් ගියා පොඩ්ඩක් බලලා එන්න. තවත් වීඩියෝ ක්ලිප්ස් එකක් අරන් එන්න. අද අපි නවතින්නේ ලොකේෂන් එකේ. අපි දැන් රිවර්ස් ස්ටෑන්ඩ් ඇවිල්ලා ඉන්න. රිවර්ස් ස්ටෑන්ඩ් වල කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. අපි දැන් මේ අද නැවතුණා හොටෙල් එකක. අපි දැන් කන්න ගත්තා රයිස් දෙකකුයි චිකන් ඩෙවල් දෙකකුයි දාලා රස්නෙන් ගෙනත් දුන්නා. මොකද මේ කෑම ඉක්මනට හීතල වෙනවා. ඒ හින්දා මේ තමයි කෑම දෙක අපි දෙන්නගේ. මෙතන තියෙන ලස්සන view එක දෙයට තමයි බලන්නේ.
අරයනම් තාම නිදි. මෙන්න මේක තමයි අර ඊරෑ පෙන්නපු view එක අපි කෑම ගෑවේ. ඔන්න view එක. wow. මාලසයි. ඊරෑ පෙන්නන්න බෑ මේ රෑ වෙලානේ ආවේ. මේ තමයි view එක. මෙන්න bathroom එක. hot water තියෙනවා. ඔන්න bathroom එකට පෙරෙන්නේ. ඔන්න balcony area එක. පපරපම්. අම්මා හචින් යනවා පින්නට. $360 වලටත් 189ක් විතර වේනවා. අර පැත්තේ මේ රෑට පේනවා ලයිට් දාලා ගෙවල් හොටෙල් තමයි ගොඩක් තියෙන්නේ තනිකර කැලේ. මෙතන ඉඳන් මේ පාරේ මේ මෙතන හොටෙල් එක තියෙන්නේ. මේ අටපාගෙන් මේ පාරේ මෙහෙම යන්න තියෙන තව කිලෝමීටර් 4ක් රිවර්ස්ටන් මේ view point එකට. මේ ගොඩාක් හොටෙල් තමයි හැදෙන ගමන් තියෙන්නේ. අපි දැන් තව ඩේකින් පිටත් වෙනවා රිවර්ස්ටන් view point එකට. අර පාරේ යන්න වෙන්නේ. දැන් වෙලාව හරියටම 6යි. අපේ කියලා නැගිට්ටද කොහෙද? එහෙනම් අපි යන ගමන් හම්බෙමු. අපි දැන් යනවා ළමයි. හොටෙල් එක පිටත් වුණා. මේ තමයි අපි හිටපු හොටෙල් එක. දැන් අපි යනවා හොටෙල් එකෙන් පිටත් වුණා. hina වෙලා බලන්න චුට්ටම් මෙහෙ. නැද්ද ලංකාව? අතෙන් යනවා. මේ වතුර බොනවා. අපරදර බෝතලේ ගත්තා නම් වතුර ගත්තා ගන්න. මේ නායකයි. රිවර්ස්ටන්
අව කාපාක් පිටවල පතන මිනිවර්ල් සේර ඇල්ල තෙල්ගම ඔය කළු ගංගා පස්සයක් කෙනෙක් කොමට දාලා මීට 50ක් ගියාම නකල් සෝන් එක නකල් ප්‍රවේශ පත්‍ර කවුරු මාතලේ රත්තොට ඉලුක්කුමල අල්ලේ අන්න view එක පොඩි කඩක් තියෙනවා විතරනේ. මොෂියුන් පල්ලෙහාර. ළමයි මේ පැත්ත තාම හදන ගම ප්‍රසංස්කරණය කරනවා. මෙතන ඉඳලා මං හිතන්නේ කිලෝමීටර් ගණක් තියෙනවා යන්න. මේ සාමාන්‍යයෙන් මෙතන තමයි කඩයක් තියෙන්නේ. වාහනේ පාක් කරා. මෙතනත් view එකක් තියෙනවා. අපි දැන් ඊයේ රෑ නැවතිලා හිටපු මේ හොටෙල් එකේ ඉඳන් ආවා රිවර්ස්ටන් මේ view point එකට. එතන අපිට කියන්න බැරි වුණා මේ විස්තරේ මේ හොටෙල් එකේ ගණන් අනම්මන ටික. බජට් හොටෙල් එක ප්ලේස් එකත් ලස්සනයි. අපිට හොටෙල් එකට රූම් එක විතරක් රුපියල් 5000ක් යනවා. කෑම බීම ඔක්කොම එක්ක අපිට ගියා රුපියල් 8500ක්. අපි රයිස් දෙකක් ගත්තා. රයිස් දෙකට 700යි. එකක් 700යි දෙකට 1400යි. චිකන් ඩෙවල් එකක් දාගත්තා රෑ 1400යි. 1400යි 1400යි 2800යි. රූම් එකේ ගාන 5000යි. ලස්සන view එකකුත් එකේ රූම් එක 5000ට ඇත්තටම මාර වටිනවා. මාර ලස්සනයි. view එක නම් සුපිරි. 5000ට නම් ආයි සුපිරි. මේ එතකොට එතන 7500යි සර්විස් චාර්ජ් 110යි. උඩ 750යි. 7500 ප්ලස් 750. මේ ගාන තමයි ගියේ මේ අපිට එතන නවතින. එතන ඉඳන් අපි ආවා මෙතන රිවර්ස්ටන් ටවර් එකට යන තැනට. රිවර්ස්ටන් ටවර් එක ගාවින් ටිකට් අරගෙන අපිට යන්න දෙන්නේ මේ පල්ලෙයන් ටිකට් අරගෙන ටවර් එකට උඩහට. අපි එතෙන්ට යන ගම හම්බෙමු. තව රොටියක් කනවද? ඈ? ඒ රොටි රහයිනේ. මොනවාද මේ මොකද්ද මේ රොටියට දාලා මොනවාද මේ කරපිංචා මේ සම්බෝලයි ලුණු සම්බෝලයි ඒවල ෆ්‍රෙෂ් හැබැයි සුපිරි රහයි. මෙන්න අපේ වාහනේ මෙතන නැවතුවා. අර ටයර් එකේ හුලම් මදි තමන්න. ආව මේක කරන්න. තව රොටියක් කන්න තව රොටියක්. මෙතන තමයි රොටි හදන්න තියෙන්නේ. තව රොටි එකක් දෙන්නම්. අපි දැන් ඇතුල් වුණා. ඔන්න මෙතන ඉඳන් රිවර්ස්ටන් ටවර් එකට යන්න තියෙනවා කිලෝමීටර 2ක් පයින්.
රොටි දෙක හතරයි මේ ටී දෙකයි බීලා අපි යනවා. කවුරුත් ගිහිල්ලා නැල්ලු තාම. අපි දෙන්නලු මුලින්ම යන්නේ. අම්මා. මේ අපි ආපු පාර මේ වහන්සේ ළමයි. වයින්නවා නේද? ඔව්. කළු වුණා. හරිම කාම් සද්දයක් එන්නේ.